සයිබර් අවකාශයේ 30 වෙනි පුවත් විමසුම ඩුබයි ලංකා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් මම ඉරෂා සෙව්වන්ති. ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ඩුබයි ප්‍රවාහන අධිකාරිය විසින් 2030 කෘත්‍රිම බුද්ධි උපාය මාර්ග එළිදක්වයි. සයින් පෝර්ට්හි පළමු හයිබ්‍රිඩ් හෙලිපෝඩ් සඳහා වන සැලසුමට එමිර් රජයෙන් අනුමැතිය. දකුණු ආසියාවේ ජනප්‍රිය ගායන ශිල්පී අතීෆ් අස්ලම්ගේ ප්‍රසංගයක් අප්‍රේල් 27 වනදා ග්ලෝබල් විලේජ්හිදී. දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන්ට විශේෂ ලාංඡනයක් අද සහ හෙට දෙදින දළදා ප්‍රදර්ශනය තාවකාලිකව අත්හිටුවයි. Tourism has a fast-growing travel and tour services company based in Dubai. Beyond imagination. ප්‍රවාහන අධිකාරිය විසින් 2030 කෘත්‍රිම බුද්ධි උපාය මාර්ග එළිදක්වා තිබෙන අතර ඊට ව්‍යාපෘති 81ක් ඇතුළත්. ඩුබයි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය මේ වසරේ ඩුබයි AI සතිය තුළ සිය 2030 කෘත්‍රිම බුද්ධි උපාය මාර්ග එළිදක්වනු ලැබුවා. එය ඩුබාහි ඒකාබද්ධ අන්තර් සම්බන්ධිත පරිසර පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා AI මත පදනම් වූ සංචලනය තුළ ප්‍රවාහන අධිකාරියේ ගෝලීය පුරෝගාමීත්වය ශක්තිමත් කිරීම අරමුණු කරනවා. උපාය මාර්ගික කුළුණු 6ක් යටතේ ව්‍යාපෘති 81ක් මෙහිදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ප්‍රශස්ත රථවාහන සංඥා මෙහෙයුම් සහ බුද්ධිමත් පදික සංචලතා විසඳුම් හරහා ගමන් කාලය 20% සිට 30% දක්වාද 25% සිට 40% දක්වා ඵලදායීතාව ඉහළ නැංවීමද මෙම ව්‍යාපෘති හරහා ඉලක්ක කර තිබෙනවා. 2017 වසරේ සිට ප්‍රවාහන අධිකාරිය විසින් බස් රථ නඩත්තු කිරීම, මගී ප්‍රතිපෝෂණ පිළිබඳ විශ්ලේෂණය, වාහන නැවැත්වීමේ ඉඩ ප්‍රමාණ පුරෝකථනය කිරීම සහ චැට්බෝට් වන මාබුබ් වෙත උත්පාදක AI ඒකාබද්ධ කිරීම ඇතුළුව විශාල දත්ත සහ AI භාවිත අවස්ථා 40කට වඩා ක්‍රියාත්මක කර ඇතැයි සඳහන්. ඩුබයි මෙට්‍රෝහි ජල හා විදුලි පරිභෝජනය ප්‍රශස්ත කිරීම සහ උසස් AI තාක්ෂණයන් භාවිතා කරමින් පොදු බස් ජාලය වැඩි දියුණු කිරීම ඇතුළු අමතර භාවිත අවස්ථා 45 ක්‍රියාත්මක කිරීම පිළිබඳවද සොයා බලන බව වැඩිදුරටත් වාර්තා වනවා. එමිර් රාජ්‍ය සයින් පෝර්ට්හි පළමු හයිබ්‍රිඩ් හෙලිපෝඩ් සඳහා වන සැලසුම අනුමත කර ඇතැයි වාර්තා වුණා. දිවා කාලයේ උෂ්ණත්වය ඉහළ යාමත් සමග මීදුම සහිත සහ වීලි තත්ත්වයන් අඛණ්ඩව පවතිනු ඇතැයි ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය පුරෝකථනය කර තිබෙනවා. මෙම සතියන්තයේ එමිර් රාජ්‍යයේ විශාල ප්‍රදේශයක දූවිලි සහිත සුළං ඇති වූ අතර විශේෂයෙන් රටේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දූවිලි හා වැලි මිශ්‍ර සුළං හමා ගියා. කාලගුණ යාවත්කාලීනයේ අනතුරුවඟ වන්නේ පැයට කිලෝමීටර් 45ක් දක්වා සුළං ප්‍රවාහයේ ළඟා වන අතර දූවිලි සහිත සුළං හේතුවෙන් දෘශ්‍යතාව අඩු කෙරෙන බවයි. කාලගුණ විද්‍යාඥයින් දූවිලි සහිත සුළං වැඩිම බලපෑමක් ඇති කිරීමට ඉඩ ඇති එමිර් රාජ්‍යයේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ හරහා ගමන් කරන අයට ප්‍රවේශම් වන ලෙස උපදෙස් දී තිබෙනවා. බලපෑමට ලක් වූ කලාප හරහා ගමන් කරන මෝටර් රථ රියදුරන් සඳහා මඟ පෙන්වීමක් නිකුත් කර ඇති අතර අඩු දෘශ්‍යතා කාලවලදී ආරක්ෂිත රිය පැදවීමේ ප්‍රොටෝකෝලවලට අනුකූල වන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. වෙරළබඩ ප්‍රදේශවල වරින් වර වැලි සහිත තත්ත්වයන් ඇති කිරීමට තරම් ප්‍රබල සුළං ඇති විය හැකි. අධික දූවිලි සහිත කාලවලදී ගෘහස්ථව රැඳී සිටින ලෙසත් විශේෂයෙන් ශ්වසන ආබාධ හෝ ආසාත්මිකතා ඇති අයට දැඩි එලිමහන් ක්‍රියාකාරකම් වලින් වළකින ලෙසත් බලධාරීන් මහජනතාවට සිහි කැඳවා තිබෙනවා. රථවාහන රියදුරන් ප්‍රවේශමෙන් රිය පැදවිය යුතු අතර ආරක්ෂිත දුරක් තබා ගනිමින් අඩු දෘශ්‍යතාවකින් මීදුම් ආලෝකය භාවිතා කළ යුතුයි. දූවිලි සහිත කාලගුණය තුළ ජනෙල් දොරවල් වසා තබා ගැනීම, ගෘහස්ථව පිරිසිදු පෙරහන් සහිත වායු පවිත්‍රකාරක හෝ AC පද්ධති දකුණු ආසියාවේ ජනප්‍රිය ගායකයෙක් වන ආටිෆ් අස්ලම්ගේ ප්‍රාසංගයක් අප්‍රේල් 27 වෙනිදා ඩුබයි ග්ලෝබල් විලේජ්හිදී පැවැත්වීමට නියමිතයි. ඩුබයි ග්ලෝබල් විලේජ්හි පැවැත්වෙන අතීෆ් අස්ලම්ගේ ගීත ප්‍රසංගය අප්‍රේල් 27 වනදා රාත්‍රී 8ට ආරම්භ වනු ඇති. ප්‍රසංගය සඳහා ප්‍රවේශපත් සඳහා ඩිරම් 25ක් වැනි සාමාන්‍ය ප්‍රවේශ ගාස්තුවක් අය කෙරෙන අතර ප්‍රසංගයට පෙර දොරටු විවෘත වීමත් සමග ග්ලෝබල් විලේජ් සඳහා සහභාගී වන්නන්ට එම ස්ථානයේ විවිධ පිරිනැමීම් වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට හැකියාව ලැබෙනවා. ග්ලෝබල් විලේජ්හි ප්‍රධාන වේදිකාවේ ප්‍රසංග, ආහාර පාන, විනෝදාස්වාද අංග සහ සාප්පු සවාරි යන අංග සියල්ලම
සාමාන්‍ය ප්‍රවේශ මිලට යටත්ව ලබාගත හැකි. ප්‍රසංගයට සහභාගී වන පිරිසට කල්වේලා ඇතිව පැමිණෙන ලෙස සංවිධායකින් නිර්දේශ කර තිබෙනවා. පාකිස්තානයේ ලාහෝරෙහි උපත ලද අස්ලාම් ප්‍රථමයෙන් ප්‍රසිද්ධියට පත් වූයේ උපමහද්වීපය පුරා ජනප්‍රිය ගීතයක් බවට පත් වූ ඔහුගේ ආදාත් ගීතය සමගින්. පොප්, රොක් සහ සම්භාව්‍ය සංගීතය සමගින් හින්දි, උර්දු සහ පංජාබ් ඇතුළු භාෂා රැසකින් ඔහු ගීත ගායනා කරන ජනප්‍රිය තරුවක් ලෙස සඳහන් වනවා. රාජ්‍ය විසින් ක්‍රියාත්මක කළ සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන සැදැහැවතුන්ට විශේෂ ලාංඡනයක් ලබා දීමට පොලිසිය විසින් කටයුතු කර තිබෙනවා. විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක මාක් ඇන්ඩ්‍රූ ෆ්‍රැන්චි මහතා හමුව තිබෙනවා. නේවාසික නියෝජිත පිරිස සඳහන් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවේ බලයට පත් වූ නව රජය පිළිබඳව දැඩි විශ්වාසයෙන් හා බලාපොරොත්තු සහගතව සිටින බවයි. මෙම වර්ෂය තුළදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වැදගත් වැඩසටහන් රැසක් දැනටමත් පෙළගස්වා ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකාවේ සක්‍රීය සහභාගීත්වය ඔහු ඉල්ලා තිබෙනවා. ජෛව විවිධත්ව සම්මන්ත්‍රණය, සාගර සමුළුව, කාලගුණ විපර්යාස සමුළුව, සමාජීය සංවර්ධනය පිළිබඳ වූ සමුළුව සහ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ සමුළුව ඊට ඇතුළත්. නව රජය විසින් බලාපොරොත්තු වන සැඟවුණු වත්කම් සොයා ගැනීමේ කාර්යය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතනවල සහාය ලබා දීමට සූදානම් බවද නිත්‍ය නියෝජිතවරයා මෙම අදට නියමිත ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන්න මාවට පත්වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.